පස්සේ ගිහිල්ලා දන්නේ නැහැ වෙලාවත් පරක්කු වෙලා. ඇස් දෙක මගේ දීරි වෙනම කන් දෙක නොපෙනී යනවා. අනේ මහත්තයෝ කීයක් හරි දෙන්න පුළුවන් නම් දෙන්න. අම්මා ගහේ බැට් එකේ අම්මට සිරි පොරක් ඉන්නේ. පස්සේ ගත්තාම මම මගේ දීරි වෙනම කන් දෙක නොපෙනී යනවා. අනේ මහත්තයෝ කීයක් හරි දෙන්න පුළුවන් නම් බවත් ඒවා මහත්තයෝ දෙන්න. මම අහලා ඉන්නේ අත්තික වෙන්නේ අන්දි ගහන්නේ. ඔයස් එකේ සල්ලි නෑනේ. මේ කෝඩ් නම්බර් එක දෙන්න. මහත්තයෝ ලියා ගන්න. 581යි හරි මහත්තයෝ thank you. මහත්තයෝ මේක පොතක් ගන්න. ඇස් දෙක මගේ වීරි වෙනවා කන් දෙක නොපෙනී යනවා. අට්ටියට යනවා උඩ අවුල් එක. මෙතන හොඳයි ඉංගා පාන. උලත්නේ ගන්නෙක් ඉන්නවද නම් මොනාට අන්දලා කීයක් හරි කඩා ගන්න පුළුවන්. කැමරා ගන්න. ඕ ගයිස් සතන අපිට පෙනියනවා හිඟන්නෙක් ඉන්නවා. අපි ගිහිල්ලා බලමු එයාගේ දුක සැප. යම්බල. ඕ ගයිස් සතන පෙනියනවා හිඟන්නෙක් ඉන්නවා. එයාගේ දුක සැප ගිහිල්ලා අපි ආමු. මේ අපි YouTube channel එකකින් ආවේ. මේ අනේ මහත්තයෝ මගේ කවුන්ට් මම කෑවේ නෑ මහත්තයෝ. හැබැයි උදේට නම් කොත්තුවක් කෑවා මහත්තයෝ. කොත්තුවක් කාලා ඉන්න හිඟන්නේ තමයි මේ ඉන්නේ. මේ ඔස් දුක් කියලා පිළිගන්න. කඩා ගන්න බෑ මගේ අත දිග නෑ. අනේ ඒත් ගස් ලැබුවේදියන් කෝටි ගණන් ගස් ලැබුවේදියන්. අනේ ඒත් තව ලැබුවේදියන් දැක්ක ගමන් හිත වැටුණා. රෙද්ද කඩම් බිම වැටුණා. ගන්න දැස් පේනවද? මගේ ඇස් ඇහෙන්නේ නෑ කම් පේන්නේ නෑ. ඕ ගයිස් මේගොල්ලන් තමයි උදව් කරන්න ඕනේ. ඔයා ජනප්‍රිය වෙන්න ආසයි නේද? ආසයි. එනම් මේ කැමරාව දිහා බලලා ඔයාගේ දුක සැප ඔක්කොම කියන්න. සුමිහිරි පානේ දුක සැප කියන්නේ නුවේ. එහෙම තමයි මහත්තයා මම දුක සැප කියන්නේ. සුමිහිරි පානේ පදමට ගහලා අද මරුණා හිතට සකයි හෙට ජොලි කරලා. නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ. මරුණ දාට ඔෆිස් එකේ අපි නිදියන්නේ. ඒක තමයි මහත්තයා මගේ ජීවිත කතාව. ඒකනේ ජීවිත කතාව. ඔව් මහත්තයා. ඒගොල්ලන්ට තමයි උදව් කරන්න ඕනේ. ගේ ගිණුම් අංකය තමයි 1 2 3 4 5 6 7 8 9 10. ඒකට මගේ account number එක සල්ලි දාන්න. WhatsApp කරන්න, subscribe කරන්න, ටින් ගාලා බෙල් එක බලවම ලස්සන ගොඩාක් සල්ලි එවන්න. Wait a minute. Who are you? අම්මෝදා වෙලා හරියන්නේ. මරු කෑල්ල ගානක් කඩාගෙන හොඳ දෙපැට ඉහිලියකුත් කළා මට. අනේ මහත්තයෝ මගේ කන් පේන්නේ ඇස් ඇහෙන්නේ. අනේ නෝනා මට
අනේ මහත්තයෝ මගේ කම් පේන්නේ ඇස් ඇහෙන්නේ නෝනා මට රුපියල් 100ක් හරි දෙන්න නෝනාට බුදුබවත් වේවා නෝනා කොහෙද යන්නේ නෝනා හරි වැඩකාරයි නෝනා හැබැයි නෝනාගේ මූණ පුස්කාපු කෙහෙල් ගෙඩියක් දාන්න නෝනා ගාල නෝනා මට බරක් වේවා ඉද්දකින්